හලෝ. අද අපි ආයෙමත් හම්බ වෙනවා ලස්සන පොතක් එක්ක. ඒක තමයි මේක. මේ පොත මගේ අතට හම්බුනායින් පස්සේ මට දැනෙන්නේ නිකන් ලස්සන ලැවැන්ඩර් මල් පොකුරක් මගේ අතට හම්බුනා වගේ. ඉතින් මේ පොතේ නම දෙවනි ගැහැණිය. මේක ලියලා තියෙන්නේ මංජුල සේනාරත්න මහත්මයා. මංජුල සේනාරත්න මහත්මයා ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මේ නවකතා ලෝකේ එයා බ්‍රෑන්ඩ් එකක්, සන්නාමයක්. ඉතින් මංජුල සේනාරත්න මහත්මයා ලියලා තියෙන අනිත් පොත් එක්ක ගත්තාම ඒ පොතත් හරි ලස්සනයි. හැබැයි මං ආසම පොත තමයි දෙවෙනි ගැහැණිය. ඉතින් ඒ හින්දා අනිත් ඒවාට කලින් දෙවෙනි ගැහැණිය ගැන ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මම හිතුවා. මේකේ කතානායකයා වික්‍රම. වික්‍රම නානායක්කාර. වික්‍රම කියලා කියන්නේ ඕනම ගැහැණියෙක් අත්පත් කරගන්න කැමති විදිහේ ලෝභ හිතන විදිහේ පෞරුෂයක් තිබ්බ කෙනෙක්. මෙයා කැමති නෑ වයසට යන්න. ඒ වගේම මෙයා එයාගේ පෞරුෂත්වය ගැන, කඩවසම්කම ගැන, සෞඛ්‍ය ගැන හරියට සැලකිලිමත් වුණා. හරිම මාර පෞරුෂයක් මේ පුද්ගලයාට තිබුණා. හැමෝම ආකර්ෂණය වෙන විදිහේ. ඒ වගේම තමයි එයා හරිම මහන්සියෙන් උපයාගත්ත එයා ජීවත් වෙච්ච සමාජයේ කීර්ති නාමයක් මෙයාට තිබුණා. මෙයාගේ බිරිඳ තමයි සුමිත්‍රා. දරුවෝ තුන්දෙනෙකුත් ඉන්නවා. වසන්ත, ගිම්හාන සහ සමරි. මේගොල්ලෝ පොඩි කුඩා දරුවෝ නෙමෙයි. ඒගොල්ලෝ වැඩුණු දරුවෝ. වසන්ත සහ ගිම්හාන විවාහ වෙලා හිටියේ. සමරිත් ජීවත් වුණේ එයාගේ පෙම්වතත් එක්ක. ඉතින් මේ පවුල මේ හැමෝම ජීවත් වුණේ ලංකාවේ නම් නෙමෙයි. මේ හැමෝම ජීවත් වුණේ ප්‍රංශයේ. ඉතින් මේ පොතේ පිටුවෙන් පිටුව කියවගෙන යනකොට මමත් හරියට ප්‍රංශයේ වීදිවල ඇවිදගෙන යනවා වගේ මට දැනුණා. මොකද ඒ තරම් සජීවී විදිහට අපේ මංජුල සේනාරත්න මහත්මයා මේ පොතේ සිද්ධි ගලපලා තිබුණා. ඉතින් හැමෝටම හරි පරිපූර්ණයි, හරි පර්ෆෙක්ට් කියලා හිතිච්ච මේ පවුලටත් තුන්වෙනියෙක් එකතු වෙනවා. තුන්වෙනි පාර්ශවය. ඒ තමයි එමා. එමා දෝවිල්. එමා දෝවිල් කියලා කියන්නේ ප්‍රංශ ජාතික කාන්තාව. මෙයාගේ එමාගේ කතාව අපි සමාජයේ අහන දකින අනිත් දෙවෙනි ගැහැණුන්ට වඩා වෙනස්. මොකද සාමාන්‍යයෙන් අපේ සමාජයේ පිරිමි දෙවෙනි ගැහැණියක්ව ආශ්‍රය කරන්නේ එයාගේ පාළුව කාන්සිය මකා ගන්නනේ. ගොඩක් වෙලාවට පළවෙනි ගැහැණියවයි එයාගේ පවුල දරුමුණුබුරෝ අතෑරලා පිරිමියෙක් දෙවෙනි ගැහැණියක් ගාවට ජීවත් වෙන්න යනවා කියන එක අපේ සමාජයේ සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්. ඉතින් අපේ කතුවරයාගේම වචනයෙන් කිව්වොත් අපි පොඩ්ඩක් බලමුද? මෙලව බහුතරයක් පිරිමින්ට දෙවෙනි ගැහැණු සිටිති. බොහෝ අවස්ථාවල දෙවෙනි ගැහැණු ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමග සිහින ලෝකයක මවාගත් අධිරාජ්‍යයක සැරිසරයි. ගමන් බිමන් යයි. දවස ගත කරයි. ඇයත් සමග නින්දට යයි. ඉඩලද මොහොතක ලෝකයෙන් සැඟවී සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමග සිරුරින් බැඳෙයි. තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ මිනිසුන් අතර සුවිශේෂී මිනිසෙකි. ඔව් මේ කතා කරන්නේ සුමිත්‍රාගේ සැමියා ගැන. ඒ කියන්නේ වික්‍රම ගැන. එයා අනිත් පිරිමි වගේ නෙමෙයි. මොකද එයා සුවිශේෂයි. ඇයි? එයාගේ පවුල, එයාගේ බිරිඳ, එයාගේ දරුවෝ, එයා සමාජයෙන් උපයාගත් කීර්තිනාමය මේ හැමදේම එක මොහොතකදී පයින් ගහලා දාලා ජනවා එයාගේ දෙවෙනි ගැහැණිය එමත් එක්ක ජීවත් වෙන්න. ඉතින් සුවිශේෂ නැද්ද? එමා කියලා කියන්නේත් සාම්ප්‍රදායික දෙවෙනි ගැහැණියක් නෙමෙයි. එයා කවදාවත් වික්‍රමට කතා කරන්නේ නැහැ එයා ළඟට එන්න කියලා. හැබැයි හැමදාම එයා බලාගෙන ඉන්නවා වික්‍රම එයා ළඟට එයි කියලා. අවසානයේ වික්‍රම එයා ළඟට යනවා. මේ කතාව පටන් ගන්නෙම වික්‍රම සුමිත්‍රාව අතෑරලා එමා ළඟට යන තැනින්. ඉතින් මේ කතාවේ වික්‍රම සහ සුමිත්‍රා විතරක් දන්න රහසක් තියෙනවා. අඩුම ගානේ ඒක එයාලගේ දරුවන්ටවත් කියලා නැහැ. කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඉතින් පොත කියවගෙන යනකොට මේ රහස එළි වෙනවා. මේ රහස දැනගත්තයින් පස්සේ ඔයාලට මේ පොත කියවන්න පටන් ගත්තයින් පස්සේ ආපු ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු හම්බ වෙනවා. ඉතින් මේ පොත කියවගෙන යනකොට ඔයාලට විවිධ දේවල් හිතෙන්න පුළුවන්. 100%ක් සාධාරණ පොතක් කියලා කියන්නේ නැහැ මම මේක. ඔයාලා 10 දෙනෙක් මේ පොත කියෙව්වොත් ඕගොල්ලන්ට 10 විදියකට හිතෙන්න පුළුවන්. ඒ හැම චරිතයකටම එයාලගේ කතාවට සාධාරණ හේතු තියෙනවා. ඉතින් දෙවෙනි ගැහැණිය කියලා කියන්නේ හරි වෙනස් පොතක්. ඉතින් මේ පොතේ හැම සිදුවීමක්ම පුදුම විදිහට පණ පිහිටවලා අපේ මංජුල සේනාරත්න මහත්මයා ලියලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් හිතන්න. පවුලක ශක්තිමත් අරටුවක් වෙච්ච තාත්තා කෙනෙක් පවුල බිරිඳ තමන්ගේ දරු මුණුබුරෝ අතෑරලා දාලා ගියයින් පස්සේ
ඒ වගේ පවුලකට සමාජයෙන් මුහුණ දෙන්න වෙන හැලහැප්පීම් මොන වගේද කියලා හිතන්න. අපවාද මොන වගේද කියලා හිතන්න. ඉතින් මේ දේවල් මේ දරුවන්ට දැනෙච්ච හැටි, මේ බිරිඳට දැනෙච්ච හැටි පුදුම විදිහට හැඟීම් දැනෙන විදිහට මේ පොතේ ලියලා තියෙනවා. ඒ වගේම තමයි එමාට දැනෙන සිතුවිලි. දෙවෙනි ගැහණියක් විදිහට එමා හිතන පතන විදිය, එමාට දැනෙන දේවල්, ඒ වගේම ගැහණු දෙන්නෙක් අතරේ දෝලණය වෙමින් ඉන්න වික්‍රම නානායක්කාරට දැනෙන දේවල්. මේ පොතේ පුදුම තරම් පණ පිහිටවලා ලියලා තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ කියවලා බලන්න ඕන දෙයක්. මේ පොතේ එක කොටසක් තියෙනවා වික්‍රම ආපහු එනවා සුමිත්‍රාව හම්බ වෙන්නේ. ඒ එන්නේ එයාගේ දික්කසාද ලියවිල්ලට අස්සම් ගන්න. ඉතින් ඒ පරිච්ඡේදය මම දන්නේ නැහැ මම මේ පොත මගේ අතට ගත්තයින් පස්සේ අද වෙනකන් කී පාරක් නම් කියවලා තියනවද දන්නේ ඒ තරම් මට පුදුම විදිහට දැනෙච්ච පරිච්ඡේදයක් ඒක. පුදුම තරම් සංවේදී වචන, පුදුම තරම් පනපෝපු පරිච්ඡේද. ඉතින් ඕගොල්ලෝ ඒක කියවලා බලන්න ඕනේ. ඒ වගේම සුමිත්‍රටයි වික්‍රමටයි විතරක් වෙන් වෙච්ච අර රහස මොකද්ද කියලා දැනගන්නත් ඕගොල්ලෝ මේක කියවලා බලන්න ඕන. ඉතින් මේ පොත කියවගෙන යනකොට ඕගොල්ලන්ට හිතෙන දේවල් සමහර වෙලාවට ඔයාලගේ යාළුවට හිතෙන දේ නොවෙන්න පුළුවන්. මොකද මටත් එහෙමයි උනේ. මම හිතන විදිහට නෙමෙයි මාත් එක්ක කියවපු අනිත් අය හිතුවේ. ඒ හින්දාම මේ පොත කියවලා ඔයගොල්ලෝ විඳලා බලන්න ඕන. ඉතින් මේ පොත කියවන්න. කියවලා ඉවර වෙලා වික්‍රමට, එමාට, අනිත් චරිතවලට බනින්න, රණ්ඩු කරන්න, කෑ ගහන්න, ආදරය කරන්න, අනුකම්පා කරන්න. ඔයාලට පුදුම තරම් හැඟීම් ගොන්නක් රස විඳින්න පුළුවන් මේ පොත කියවලා. ඉතින් අනිත් එක මේ පොත කියවගෙන යනකොට ඕගොල්ලෝ කාටවත් තරහ වෙන්න බැරි තවත් රෝස මලක් හම්බ වෙනවා. ඉතින් මේ රෝස මල කවුද කියලා ඔයාලා කියවලම බලන්න. මටත් මේ පොත කියවද්දී ආරම්භයේදී වික්‍රමත් එක්ක දැනෙන පුදුමාකාර කේන්තියක් තරහක්. පුදුමාකාර කේන්තියක් තරහක් එක්ක දැනිලා පිටු ගානෙන් ගාන වැඩි වෙද්දි කියවගෙන යද්දි මට වික්‍රම ගැන පුදුම අනුකම්පාවක් වගේම හරිම හරිම මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ ඒ හැඟීම දැනෙච්ච. ඉතින් මට ඒ දැනෙච්ච හැඟීම පපුව ඇතුලෙන් පිපිරිලා ඇවිල්ලා කඳුළු විදිහට එළියට වැටුණා. කඳුළු විදිහට එළියට වැටුනේ ඒක දුක හිතෙන කතාවක් නිසා නෙමෙයි. ඒක පුදුම තරම් සංවේදී කතාවක් නිසා. ඉතින් ඒ හින්දා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා දෙවෙනි ගැහණිය පොත කියවලා බලන්න. කියවලා බලලා ඒ දේවල් මාත් එක්කත් බෙදා ගන්න. මම දන්නවා ඔයගොල්ලෝ කිසිසේත්ම පසුතැවෙන්නේ නැහැ මේ පොත කියවලා. ඉතින් එහෙනම් ආයෙම තවත් ලස්සන පොතකින් අපි හම්බ වෙමු. ඉතින් එන්නම්.